දැන් බොහෝ කාලයක් ඉඳන් ක්‍රීඩිකාවන්ගේ සිදු කරන වෛද්‍ය පරීක්ෂණ වලට හරි උස්මක් වැඩසටහනෙන් අපිට අවශ්‍ය දායකත්වය ලබා දෙනවා. විශේෂයෙන්ම ක්‍රීඩිකාවන්ගේ පෙනහළු ආශ්‍රිතව තියෙන ගැටලු හඳුනා ගන්න සිදු කරන පරීක්ෂණ අපිට මේ හරි උස්මක් වැඩසටහන යටතේ නොමිලේ සිද්ධ කරලා දෙනවා. ඒ සඳහා අවශ්‍ය උපකරණ සහ ඒ සඳහා අවශ්‍ය දැනුම තියෙන පරීක්ෂකවරුන් ඇවිල්ලා අපිට මේ පරීක්ෂණ ටික අපිට නොමිලේ කරලා දෙනවා. ඒක ඇත්තටම අපිට ගොඩක් උදව්වක් මේ ජාතික මට්ටමේ ක්‍රීඩිකාවන්ගේ තියෙන ලෙඩ රෝග හඳුනා ගැනීම සහ දක්ෂතාව වැඩි කරගන්න. මොකද මේ පෙනහළු සම්බන්ධ රෝග ගොඩක් වෙලාවට අපි දකින දෙයක් තමයි ඒ ක්‍රීඩිකාවෝ සමහරවිට එයාලට පොඩි කාලේ ඉඳන් මේ අසනීප තිබිලා තියෙනවා. එයාලා ඒක එයාලගේ නෝමල් එයාලගේ ජීවිතේම කොටසක් කියලා ඒක ප්‍රතිකාර කරන්න බෑ. හෝ මේක අඳුනගන්න නැතිව එයාලා මේ ගොඩක් කල් මේ රෝගත් එක්ක තමන්ගේ ක්‍රීඩා කටයුතු කරගෙන ඉඳලා තියෙනවා. මොකද ක්‍රීඩිකාවන්ට මේ පෙනහළ ආශ්‍රිත රෝග හැදෙන්න අවස්ථාවක් තියෙනවා. මොකද එයාලා දූවිල්ලේ ක්‍රීඩා කරනවා, ගොඩක් වැඩිපුර උස්ම ගන්නවා. මේ රෝග අඳුනා ගැනීම ගොඩක් වැදගත් වෙනවා. මොකද මේ ක්‍රීඩිකාවෝ අපේ ජාත්‍යන්තර තරඟවලදී විශේෂයෙන්ම එයාලා සමහරවිට සීත රටවල්වලදී තරඟ කරන්න වෙනවා. ඒ වගේ අවස්ථාවලදී මේ සසන රෝග වැඩි වෙන්න පුළුවන්. ඉතින් අපි ඒක අඳුනාගෙන ඒ අවශ්‍ය ප්‍රතිකාර ඉන්හේල් ප්‍රතිකාර කරලා අපිට ඒක හොඳට කන්ට්‍රෝල් කරලා එයාලට උපරිම දක්ෂතාවලට එන්න පුළුවන්. පරීක්ෂණ වලින් මෙච්චර කල් එයාලට සසන රෝග තියෙනවා කියලා අඳුනා නොගත්ත ක්‍රීඩිකාවෝ ගේ ගොඩක් දෙනෙකුට අපිට අඳුන ගන්න පුළුවන් වුණා එයාලගේ යම් සසන රෝග තියෙනවා කියලා. ඒක ඊට පස්සේ අපි ඒවා ඒ සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරුන්ට යොමු කරලා එයාලට අවශ්‍ය මේ ඉන්හේල් ප්‍රතිකාර ලබා දුන්නා. මේ විශේෂයෙන්ම මේ සසන රෝග වලට අපි ක්‍රීඩාවේදී ඉන්හේල් ප්‍රතිකාර තමයි ලබා දෙන්නේ. මොකද සසන රෝග වලට සම්බන්ධව බොන බෙහෙත් ගොඩක් ඒවා තහනම් උත්තේජක යටතට වැටෙනවා. ඉතින් ඒවා ක්‍රීඩිකාවන්ට භාවිතා කරන්න බෑ. නමුත් එයාලට ඉන්හේලර්ස් ඒ අවශ්‍ය නියමිත මාත්‍රාවෙන් ලබා දුන්නාම එයාලට ඒක කිසිම තහනමකින් තොරව භාවිතා කරන්න පුළුවන්. ඒ මගින් එයාලට එයාලගේ සසන රෝග පාලනය කරගෙන හොඳින් පුහුණු වීම සහ ක්‍රීඩා තරඟවලට සහභාගී වෙන්න පුළුවන්කම ලැබුණා. ඒ ක්‍රීඩිකාවෝ අපිට කිව්වා මේක එයාලා අඳුනගත්තේ ගොඩක් හොඳ වුණා එයාලට මේ රෝග. මොකද ඒ මගින් එයාලට ක්‍රීඩා කරද්දී ගොඩක් පහසුවක් දැනන කියලා අපිට ක්‍රීඩිකාවන්ගෙන් හොඳ ෆීඩ්බැක් එකක් හම්බුණා. ඉතින් මේ සියලු දේටම අපිට කරන්න මූලික වුණේ මෙන්න මේ පරීක්ෂණ කරන්න හරි උස්මක් වැඩසටහනෙන් ලැබිච්ච සහයෝගය. අපි ගොඩක් ස්තුතිවන්ත වෙනවා හරි උස්මක් වැඩසටහනට. මේක ජාතික කර්තව්‍යයක්. අපේ ජාතික ක්‍රීඩිකාවන්ට තමයි අපි මේ පරීක්ෂණ සිද්ධ කරේ. ඉතින් ඒකෙන් අපේ ලංකාවට ජාත්‍යන්තර මට්ටමේ පදක්කම් සහ ජයග්‍රහණ ලබා ගන්න ගොඩක් උදව් වුණා. 2023 ඒෂියන් ගේම්ස් වල ඉඳන් අපි ඔලිම්පික්, පැරාලිම්පික්, ඒ වගේ යූත් ගේම්ස්, කොමන්වෙල්ත් ඒ වගේ ජාත්‍යන්තර ක්‍රීඩා තරඟවලට සහභාගී වෙන කණ්ඩායම් විශාල ප්‍රමාණයක් අපි පරීක්ෂණ කරලා තියෙනවා මේ හරි උස්මක් වැඩසටහනත් එක්ක එකතු වෙලා. ඉතින් ඒ හැම වෙලාවෙදිම අපිට කිසිම පැකිලීමකින් තොරව මේ හරි උස්මක් වැඩසටහනෙන් ඇවිල්ලා මේ කණ්ඩායම අපිට ගොඩක් උදව් කරා. ඉතින් බොහොම ස්තුතියි හරි උස්මක් වැඩසටහනට අපිට මේ කාර්යය කරන්න ඔයාලගෙන් දක්වපු සහයෝගයට.